Hi guys. Hi guys. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ සමනලව. මේ අපේ පිටිපස්සෙන් තියෙන්නේ සමනලව. මොකටද අපි ආවේ? අපි ආවේ සමනලව තියෙන මෙන්න මේ ලස්සන කයාකි එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න මෙන්න මේ ලස්සන එක්ස්පීරියන්ස් එක අපි දෙන්න ගත්තේ කොහොමද කියලා බලන්න. අපි දෙන්න ගියේ මේ ලස්සන එක්ස්පීරියන්ස් එක ගත්ත සමනලව පිහිටලා තියෙන්නේ බලංගොඩ. ඉතින් ඔයාලත් එන්න මේ ලස්සන එක්ස්පීරියන්ස් එක ගන්න. ඊට කලින් අපි දෙන්න ගත්ත එක්ස්පීරියන්ස් එක බලලා ඉන්නකෝ. අපි ඇවිල්ලා ඉන්නේ සමනලව කයාක් එකට. මේ ඉන්නේ මෙතන අසංකයි. අපි අසංකයියගෙන් අහලා බලමු කොහොමද මෙතන ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. මේ කයාක් එක්ස්පීරියන්ස් එක අපිට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. ඩීටේල්ස් ටික අපි අසංකයියගෙන්ම දැනගමු. ගමේ කට්ටිය තමයි මෙතන ඔක්කොම ඉන්නේ. අපේ මෙතන තියෙනවා පැකේජස් රුපියල් 500 ඉඳලා විනාඩි 15 තියෙනවා එක්කෙනෙකුට රුපියල් 500යි. ඊට පස්සේ පැය භාගෙ තියෙනවා එක එක්කෙනෙකුට 1000යි. ඊට පස්සේ පැය එක තියෙනවා එක එක්කෙනෙකුට 1250යි. අපි දැන් යනවා කයාකි බෝට් ටික තියෙන තැනට. එහෙම නේද? ඔව්. යන්න තියෙන්න. අපේ ගයිඩ් දන අයියයි ලහිරු අයියයි මෙතන අයියලා 3 දෙනෙකුයි අපිත් එක්ක යනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා ඒ කට්ටිය නම් ගියා. මෙතන ඇත්තටම ඔයාලා එනවනම් අපි මේකේ නම්බරේ දාලා තියන්න නේද? ඔව් රික්වෙස්ට් එකේ දාලා තියන්නම් එතනින් කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේකේ ඔයාලා දකින්නට වැඩිය මාර ලස්සනක් තියෙනවා. බැව මාරම ලස්සනයි. අපි දෙන්නම් මෙච්චර මේ ලස්සන එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ නෑ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නෑ. ආවට පස්සේ අපි දෙන්නේ සර්ප්‍රයිස් මෙච්චර ලස්සන කයාගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියන්නේ. යා අපි ඔහොම යන් ඉස්සරහට අවුවනන් ටිකක් සැරයි. අපි මොකද එන්න පොඩ්ඩක් ටයිම් එක පොඩ්ඩක් පරක් වුණා. මේ ඉස්සරහින් ඉන්නේ ලහිරු අයියා. වත් එනවනේ යන්න. හරි ලහිරු අයියාත් එනවලු කයාකි එක යන්න. අපි යමු නේද? යමු. පල්ලෙහාට යන්න ඕනේ. යා. මං එක බොරු නෙමෙයි ඔයාලට පේනවනේ වැවේ ලස්සන කොයි වගේද කියලා. ඔයාලට සමනල වැව ගැන කිව්වොත් එහෙම මේ සමනල වැව කියන්නේ ශ්‍රී ලංකාවේ ජල විදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කරන වේල්ලක්. 1992 දී අධිකාරියලා සමනල වැව ව්‍යාපෘතිය ලෙස මේ පිහිටවනවා. තවත් විශේෂතම කාරණාව තමයි ලංකාවේ දෙවනියටම විශාලත ජල විදුලි ව්‍යාපෘතිය තමයි මේ සමනල වැව ව්‍යාපෘතිය. අපිව කයක් එකට නගන්න කලින් අපේ සේෆ්ටි එක ගැන හිතලා ඒ වගේම සේෆ්ටි ජැකට් එක මෙයාලා දෙනවා. ඒ වගේම මේ කයක් එක කරන්නේ කොහොමද කියලා ලොකු ගයිඩ් එකක් මේ අයියා අපිට දුන්නා. ඇඩ්වෙන්චර් එකක් කරනවා නම් අනිවාර්යෙන්ම අපේ සේෆ්ටි එක ගැන අපි බලනවා. ඉතින් මෙතෙන්ට ආවොත් එහෙම ඔයාලට ඒක ගැන ලොකුවට වොරි වෙන්න දෙයක් නැහැ. මොකද මේ ක්ලබ් එකේ මෙම්බර්ස් ලොක්කොම අපේ සේෆ්ටි එක ගැන හොඳටම බලනවා. ඒ වගේම අපිට ලොකු ගයිඩ් එකක් දෙනවා කොහොමද මේ කයාකි එක කරන්නේ, අපි කොහොමද මේක හැන්ඩල් කරගෙන යන්නේ කියන එක ගැන. මොකද අපි කයාකි එක පදින්නේ අපි තනියම. අපි තමයි ඒක ඉගෙනගෙන යන්න ඕනේ. ඊපස්සේ යන එකනට තමයි හරව ගන්න ලේසි. ඉස්සරහ එකන හරවනට වඩා පිටිපස්සේ එකන හරවන මන්ට මේ මං ගන්න ඕනද මේක? එකක් තිබුණා ඒක. ඔයාලා දාගන්නකොට මේ ඔය චෛත්‍ය වගේ තියෙන්නේ එතනින් දාගන්න අර යුරෝ පැත්තට. හරි දැන් වම් පැත්තෙන් ඉතලා පැදල් කරා. ඔන්න කෙලින් යනකම් මම ඔයාලට මාරු නෑ නේද?
අපි දැන් බැව මැදට ටිකක් ඇවිල්ලා තියෙන්නේ. නේද? ලස්සනයි මේ වටේ view එක. අපි වැව මැද කයාක් එක කරද්දී ලොකුවට කතා කරලා වීඩියෝ ක්ලිප් ගත්තේ නැහැ. මොකද අපි කතා කරන එක ඇහෙන්නේ ලොකු හුළඟක් තියෙනවා. ලොකු හුළඟක් එක්ක තමයි අපි මේ කයාක් එක කරන්නේ. මේ සමනලාවේ වතුර වැඩි කාලෙට මේ ටිකත් ඔක්කොම යට වෙලා තියෙන්නේ. මේ ටික කියන්නේ මෙන්න මෙතන මේ ඔයාලට කට්ටයක් පේන්නේ. මෙන්න මේ කට්ටේ ගාවට වතුර පිරෙනවා. ඉතින් එතකොට මේ කයාක් එක්ස්පීරියන්ස් එකේදී මේ ගයිඩ් කරන අය එතන පොඩි අයිලන්ඩ් එකක් වගේ ඉතුරු වෙනවලු. ඒක වටේ කයාක් එක එක්කගෙන යනවලු. දැන් අපි මේ ග්‍රවුන්ඩ් එක හරියට ඇවිදින්න කරන්න ෆොටෝ ගහන්න. ලොකේෂන් ටිකක් තියෙනවා. ඒ වගේම කුරුල්ලෝ ಜಾති ගොඩක් හිටියා නේද? ඔව්. අපි බහිනකොට කුරුල්ලෝ ටිකක් හිටියා මේකේ. අර මේ මෙතන එහෙම ගහේ ඉන්න අපේ කුරුල්ලෝ. වැලිකට්ට හිර වෙන ගන්නද? ඔය හරියෙන් ගිහලා මේ මෙතන තියෙන්නේ මේ ඩෑම් එක සමනල වැව හදනකොට යට වෙච්ච පන්සලක ඉතුරු වෙලා තියෙන චෛත්‍යයේ උඩ කොටස තමයි තියෙන්නේ කොටස වගේ. ඒ විදිහට මේ ගම්මානයක් තමයි මේ ඩෑම් එක හදනකොට යට වෙලා තියෙන්නේ. මේ වතුර යට ගෙවල් මිනිස්සුන්ගේ ගෙවල් ඉස්කෝලයක් නම් කැලේට වෙන්න තියෙනවා කිව්වේ. ගෙවල් එහෙම ගොඩක් යට වෙලා තියෙනවා කියලා අපිට මේ කයාක් එක එක්කන් ගිය මල්ලි කිව්වා. මේකට කලබල නැතුව මල්ලි අපේ ගයිඩ් කරලා ලස්සනට කයාක් එක්ස්පීරියන්ස් එක අරන් දුන්නා. ඉතින් ඔයාලත් එනවා නම් මෙතන කන්ටැක්ට් කරගන්න ඩීටේල්ස් ඔබ් ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්න. ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. හොඳම වෙලාව තමයි හවසනේ. ආයුධේ 5:45 5:45 පුළුවන් නම් හැමදාම තියෙනවනේ. හැමදාම තියෙනවා. ඒ කියන්නේ එන කෙනෙක්ට කලින් දැනුවත් කරන්න නැතුව මෙතෙන්ට උදේ පාන්දර එනවා නම් අපි සුට්ටක් දැනුවත් කරලා එන්න ඕනේ. නැත්නම් සාමාන්‍යයෙන් 8න් පස්සේ වගේ එනවා නම් අපි දිගටම 6:00 එහෙනම් අපි අද vlog එක ඉවර කරනවා. අයිත් දවසේ ලස්සන vlog එකකින් හම්බ වෙමු. එහෙනම් අපි යමු. බයි.